යාළුවනේ ඔන්න අදත් අරන් ආවා නියම වීඩියෝ එකක්. ඔයාලටත් මට වගේම මහා හැල්ලක් ලියපු දෙයක් කියවන්න කම්මැලිද? හැබැයි ඒක කවුරු හරි ඔයාලට ළඟ ඉඳන් කියවනවනම් අහන් ඉන්න ආසයි නේද? ඇස් දෙක පියාගෙන. හරි. එහෙනම් වැඩි වැඩි කතන්දර ඕනේ. අපි යමු channel එකට. කොහොමද මේක කරන්න බලා ගන්න. තව දෙයක් subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like කරන්න අනිවාර්යෙන් මේ ගැන ඔයා දැන් අදහස් මට පහලින් comment එකක් දාන්න. ඊට වඩා දෙයක් ඔයා දන්නවනම් අපි ඒ ගැන හොයලා බලලා ඉස්සරහට වීඩියෝ එකක් කරමු. හරි. අපි එහෙනම් යමු දැන් වීඩියෝ එකට. හරි. අපි එහෙනම් පටන් ගමු. මේකෙදි මුලින්ම ඔයාට යොදා ගන්න පුළුවන් tool එකක් තියෙනවා. අපි ඒක දැන් Google එක අරගෙන අපි බලමු කොහොමද කරන්න කියලා. මෙතනදී මුලින්ම ඔයා search කරගන්න ඕන Google AI tool කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ Google AI tool මේ වගේ කළු පාට මේ logo එකකුත් එක්ක එන්නේ මේක ගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන talk to Gemini live කියන මෙන්න මේ option එක ගන්න. ඒක ගන්න නම් මේ මෙතන අපිට පුළුවන් මේ chat කියන එකට ගිහිල්ලා මෙතනින් ගන්න talk to Gemini live කියන එක. ඊට පස්සේ අරගත්තට පස්සේ මෙතනින් මේ talk කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේකදී ඔයා ඉස්සෙල්ලම මේක talk කියන එක ක්ලික් කරලා පස්සේ ආ mic එක on කරගන්නවා. ඊට පස්සේ මේ වැඩේ කරන්න කොහොමද කියලා බලමු. ඔන්න මෙහෙමයි කරනවා. මම දැන් මගේ අනිත් තව මොනිටර් දෙකක් ගහලා තියෙන්නේ. ඒකෙන් අනිත් එක මොනිටර් එක ඕපන් කරන් ඉන්නවා කොපි කරලා මෙතන පේස්ට් කරන්න ඕන ටික. ඉතින් ඒ වගේ ඔයත් කොහෙන් හරි Facebook එකෙන් හරි කොහෙන් හරි ඔයාට මේ එයාට කියලා කියව ගන්න ඕන ටික ඔයා කොපි කරලා තියාගන්න. හරිනේ. මේකේ දැන් ටෝක් කියන එක දුන්නා. ඉතින් මයික්‍රොෆෝන් එක ඇලෝ කරන්න අහනවා. මේකේ මම මගේ මයික්‍රොෆෝන් එක ඔයාලා normal එකක් තියෙනවා දෙන්න. දැන් මයික්‍රොෆෝන් එක Nvidia broadcast එක කරහා දෙන්න පුළුවන්. ඒතර අර noise cancelling වගේ දෙයක් තියෙනවා. පිටත sound මුකුත් ඇහෙන්නේ නැහැ. හොඳේ. දාලා ඇලෝ කරා. එයා දැන් කනෙක්ට් වුණා. දැන් එයා මං කියනවා අහගෙන ඉන්නේ. හොඳයි. මට ඔබ සමග කතා කිරීමට පුළුවන්. ඔබට මුගින් මොකක් හරි අහන්න තියෙනවද? මට ඔබට මොනවා හරි උදව් කරන්න පුළුවන්ද? මම දැනට පොඩ්ඩක් මයික් එක ඕෆ් කරගන්න. මොකද නැත්තම් මෙයා මම කියන හැම දෙයක්ම ගන්නවා. දැක්කනේ? එයාට චුට්ටක් ඇහුණත් ඇති මේ ඒක ගන්නවා ටක් ගාලා. ඒක නිසා බය නැතුව මේත් එක සිංහලෙන් කතා කරන භාෂාවෙම කිසිම ගැටලුවක් නැහැ කතා කරන්න පුළුවන්. දැන් අපි බලමු අරක කොහොමද කරන්න ඕන කියලා. ඒකේ මුලින්ම අපි ඔයා ඉස්සෙල්ලා එයාට හැඩ ගැහෙන විදිහට මේ ප්‍රශ්නේ මුලින් අහන්න. ඒතකොට එයාට ලේසියි ඒක. මම ඔයාට වාක්‍යයක් ලබා දුන්නොත් ඒ ඔයාට පුළුවන් දෙයක මට ඇහෙන්න කියවන්න. ඔව් පුළුවන්. ඔබ මට වාක්‍යයක් දුන්නොත් මට පුළුවන් මේක කියන්න. දැන් මම කොපි කරලා අරගෙන මෙතන පේස්ට් කරනවා. හරි. අධික කොලෙස්ටරෝල් නැති කරන හෙළ සත්කාරය. සිරුරු තුලට නිහඬවම රිංගා මරණය කරා කැඳවාගෙන යන්නට උත්සාහ කරන අධි කොලෙස්ටරෝල් තත්වය බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති අතර එය මට්ටු කිරීම සඳහා එන්නටක් නිපදවීමට හවානා වෛද්‍ය විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. දිනපතා ගන්නා බෙහෙත් වෙනුවට වසරකට වරක් එන්නට ලබා දීම මගින් කොලෙස්ටරෝල් සාර්ථකව පාලනය කිරීමට ඉන් හැකිවනු ඇතැයි අදහස් කෙරෙනවා. දැක්කනේ. ඉතින් මේ ඔප්ෂන් මේකේ මේ ගොඩාක් තියෙනවා මේ Google AI tool එකෙන් ඔයාලට ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කතාවක් නැත්නම් අපිට මෙයාත් එක්ක අපි නොදන්න දෙයක් සාකච්ඡා කරනකොට කිසි ගැටලුවක් නැහැ කතා කරන භාෂාවෙන් අමු සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මේක භාවිතා කරලා ඔයාලට පුළුවන් ලොකුවට අපේ Facebook එක ඔයාලගේ හැලී ලියන යාළුවෝ ඉන්නවනම් ඒ හැල්ලකුවත් දැන් ගණන් ගන්න එපා බය වෙන්න දෙයක් නැහැ. කොපි කරලා පේස්ට් කරා නම් S2 පියාගෙන ඉතින් අහගෙන හිටියා මෙයා මොකද්ද කියන්නේ කියලා. හරි. මේ වගේ අලුත් තාම මොන හරි ටිප්ස් එක අපි ආයෙමත් හම්බෙමු. ඒක නිසා subscribe කරලා තියාගන්න දාපු ගමන්ම ටික් ගාලා වලට bell icon එක ක්ලික් කරලා තිබුණා නම් ඔයාලට ටක් ගාලා notification එක එවි. එහෙනම් බොහොම ස්තුතියි ජය වේවා.